හායි කොහොමද ඔයාලට මස් මාළු කන්න අකමැති ඔයාට ඒ වගේම ශරීරයේ හැඩය සෞඛ්‍ය ගැන හිතන ඔයාටත් ලේසියෙන්ම රසට හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි අද මම අරන් ආවේ. මේක ඔයාට උදේ කෑමට එහෙම නැත්නම් රෑ කෑමට වුණත් රසට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේ වගේ ලොකු පෑන් එකක් ලිපේ තියාගෙන ලිප ඔන් කරගන්නවා. මේකට මම රුලන් කෝප්පයක් එකතු කරගන්නවා. ඉස්සෙල්ලාම අපි මේ රුලන් ටික පොඩ්ඩක් බැද ගන්න ඕන. මේක විනාඩි 2-3ක් වගේ බැදගත්තම හොඳටම ඇති. රුලන් ටික බැදුනයින් පස්සේ මම ඒක ලිපෙන් අයින් කරගන්නවා. රුලන් ටික හොඳට නිවුනයින් පස්සේ මම මේ වගේ බ්ලෙන්ඩර් කප් එකට ඒ ටික දාගන්නවා. ඊළඟට මම මේකටම ඕට්ස් කෝප්ප භාගයක් එකතු කරගන්නවා. දැන් මේක වහලා මම මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. අපි මෙන්න මේ වගේ මේ දෙක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේ වගේ කෑලි මුක්කුත් ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට. දැන් මම මේක පැත්තකින් තියාගන්නවා. දැන් මම ආයිමත් පෑන් එක ලිපේ තියාගන්නවා. මම දැන් පොඩි මිශ්‍රණයක් හදන්න තමයි යන්නේ. ඒකට තෙල් මේස හැඳි දෙකක් මේ වගේ පෑන් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට සූදුරු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. සූදුරු ටික අපි මේ වගේ පොඩ්ඩක් බැදෙන්න දෙන්න ඕන. ඊළඟට මම මේ විදිහට කපාගත්ත ලුණු ගෙඩි එකක් මේකට එකතු කරගන්නවා. ලුණු ටිකත් මම තෙල් එකේ හොඳට බැද ගන්නවා. ඊළඟට මම මේකට හීනියට කපාගත්ත කැරට් ගෙඩියක් එකතු කරගන්නවා. ඒත් එක්කම මේ වගේ පොඩියට කපාගත්ත බෝංචි කරල් 10ක් විතර එකතු කරගන්නවා. ඊළඟට පොඩියට කපාගත්ත ගෝවා ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ එළවලු ටිකත් මම මේ වගේ මේකත් එක්ක කලවම් කරගන්නවා. එළවලු ටික මම ගොඩාක් වෙලා කලවම් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බෝංචි ටිකක් බෙදෙනකන් තමයි මේක කලවම් කරන්න ඕන. ඊළඟට මම මේකට කහකුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි එකක්, 3-5 කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම ලුණු කුඩු තේ හැඳකුත් එකතු කරගන්නවා. දැන් ආයෙත් මේ ටික මම හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගන්නවා. කොත්තමල්ලි කොළ එකතු කරගත්තම මේ මිශ්‍රණය ගොඩාක් රසයි. දැන් අපි ලිප ඔෆ් කරලා මේක ආයෙ කලවම් කරලා මම මේක ලිපෙන් අයින් කරගන්නවා. දැන් මං බෝල් එකක් අරගෙන අපි කලින් බ්ලෙන්ඩ් කරගත්තු මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට සූදුරු තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. ඊළඟට මේකට කෑලි මිරිස් තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. ඊළඟට මං ඔලිව් ඔයිල් මේ සැහැන්දකුත් එකතු කරගන්නවා. මෙතනදී ඔයාට මේ පිටියකට ලුණු ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම වතුර පොඩ එකතු කරගෙන මේ පිටි ටික අනා ගන්නවා. මෙතන අපි වතුර දානකොට ගොඩක් එකපාර දාන්නේ නැහැ. පොඩ එකතු කරලා තමයි අපි මේ වගේ මේක හදා ගන්න ඕන. මෙන්න මේ වගේ අතේ නොඇලෙන ගානට තමයි අපි මේ පිටි මිශ්‍රණය හදා ගන්න ඕන. අපි මේක පොඩ්ඩක් මේ වගේ නීට් කරලා ඊට පස්සේ මේක මේ වගේ කඩලා අපි මේක බෝල වගේ හදා ගන්න ඕන. මම මේ මිශ්‍රණයෙන් මේ වගේ බෝල 5ක් හදාගත්තා. දැන් අපි මේ බෝල එක එක අරගෙන මම ලෑල්ල උඩින් තියලා මේ වගේ තුනී කරගන්නවා. මේ වගේ තුනී කරගෙන ඉවර වෙලා අපි හදාගත්තු මිශ්‍රණය මේක ඇතුළට එකතු කරගන්නවා. අපි මේ වගේ එක පැත්තකට තමයි එකතු කරගන්න ඕන. ඊට පස්සේ මම අනික් කෙළවර මේ වගේ එකතු කරලා මේක මේ වගේ පැටි එකක් විදිහට හදාගන්නවා. මං ගෑරුප්පුවක් පාවිච්චි කරලා මෙන්න මේක මේ වගේ සීල් කරගන්නවා. ඉතින් ඔයාට කැමති නම් මේක කොටුවට වගේ කපාගෙන වුණත් මේක හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි හැම පිටි බෝලයක්ම තුනී කරලා ඉවර වෙලා ඇතුළට මේ මික්ස්චර් එක දාලා සීල් කරගන්න ඕන. ඉතින් මේ මිශ්‍රණය හදාගන්නකොට එළවලු නැතුව ඔයාට කැමති නම් මස් මාළු වුණත් මේකට එකතු කරගෙන හදාගන්න පුළුවන්. අද මං පාවිච්චි කරේ එළවලු විතරයි. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ලිප ඔන් කරගන්නවා. ඊළඟට මේකට තෙල් මේස හැඳි 3-4ක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වුණායින් පස්සේ මම හදාගත්ත පැටි ටික මේකට එකතු කරගන්නවා.
මේක අපි එක පැත්තක් ටිකක් වෙලා බැදලා ඊට පස්සේ අනිත් පැත්ත හරවලා ඒකත් විනාඩි 3-4ක් බැද ගන්න ඕන. ඔයා කැමති නම් ඔයා ගාව එයාර් ෆ්‍රයි එකක් තියෙනවා නම් මේක ඔයාට එයාර් ෆ්‍රයි එකේ උනත් දාලා හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මං හදාගත්තු රසෙන් ඒ වගේම ගුණේනුත් වැඩි එළවලු පැටිස් ටික. අපි මේක හදන්න පාම් පිටි, හාල් පිටි කිසිම දෙයක් පාවිච්චි කරේ නැහැ. අපි රුලන් සහ ඕට්ස් වලින් තමයි මේක හැදුවේ. ඒ වගේම මේක ඇතුළට දාලා තියෙන එළවලු වලිනුත් අපේ ශරීරයට ගොඩක් හොඳ පෝෂණ කොටස් ලැබෙනවා. ඉතින් ඩයට් එකක් ෆලෝ කරන ඔයාට වුණත් මේ රෙසිපි එක ගොඩාක් හොඳයි. මේ වගේ රෙසිපීස් අපේ channel එකේ තවත් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ තියෙන වීඩියෝස් ක්ලික් කරාම ඔයාට ඒවත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ රෙසිපි එක try කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.